හරි. අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා e-codes IT solutions වෙතට. ඉතින් අලුත් වෙන තාක්ෂණයත් එක්ක ඔයාලම දන්නවා දැන් paperless world එකක් තමයි යන්නේ පරිසරය සුරකින්නවා වගේම ඒ වගේම කොළ රහිත පරිසරයකින් අලුත් විදියට අලුත් තාක්ෂණයත් එක්ක යොමු කිරීම තමයි e-codes IT solutions අපේ පරමාර්ථය. ඉතින් අපි අලුතෙන් හඳුන්වලා දීලා තියෙන මේ tailor management system එකෙන් ඔබට පුළුවන් ඔබේ ටේලර් ෂොප් එකක් පවත්වාගෙන යන උදාහරණයක් විදිහට අපි ජෙන්ට්ස් ටේලර් ෂොප් එකක් ගමුකෝ. ඉතින් කලිසම් මහනවා, ෂර්ට් මහනවා, කෝට් මහනවා, මේ වගේ දේවල් වෙඩින් ෂූට් මහනවා. නමුත් මේවා හරියට මැනේජ් වෙන්නේ නැහැ නේද? ඔබට සමහර විට කස්ටමර් කෙනෙක් කතා කරපුවම විනාඩි 5ක් 10ක් යනවා. කස්ටමර්ගේ ඕඩරේ හොයාගෙන සමහර විට ඒකේ තියෙන ස්ටේටස් එක හොයාගන්න. ඔබ පළපුරුදු නැති කෙනෙක් නම්. ඉතින් අලුතෙන් සේවකයෙක් ආපුවම එයාට නැවත කියා දීලා ලොකු කාලයක් ගත වෙනවා මේ වගේ දේවල් හොයාගන්න. ඊට අමතරව රෙන්ට් අවුට් එකට කෝට් එකක් හරි මොකක් හරි දීලා තියෙනවා නම් ඒව නැතිීමේ අවදානම වැඩි නේද? ඉතින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කෝට් එකක් දුන්නාට පස්සේ ඒක දුන්නේ කොහොමද කියලා ඒ නෝට් එක වෙනම පොතක දාගෙන හයිලයිට් කරගෙන ඔබ හොයන්න ඕනේ නේද? ඉතින් මේවට ලොකු කාලයක් ගත වෙනවා. නමුත් මේ සිස්ටම් එක හරහා ඒ සියල්ල පහසුවෙන් මැනේජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ සිස්ටම් එකේ පොඩි හැදින්වීමක් මොනවද මේ සිස්ටම් එකේ තියෙන්නේ කියලා. ඉතින් මම සිස්ටම් එකට ඉස්සරම ලොගින් වෙනවා. ලොගින් වුණාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් කස්ටමර්ස්ලා අපිට දෙන්න තියෙන කෝඩ් හරි මොනවා හරි අපි රෙන්ට් අවුට් එකට දුන්නේ ඒවා නැවත ආපහු ගේන්න ඕනේ ඒවා පරක් වෙලා තියෙනවා මොනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපි කෙටියෙන් කතා කරමු මේවා එකින් එක. උදාහරණයක් විදිහට මේ සේල්ස් ඕඩර් කියන එක පිළිබඳව කතා කරොත් එහෙම ඔබට පුළුවන් ඔබේ ෂොප් එකට එන අලුතෙන් ඕඩර්ස් මහන්න එන ඕඩර්ස් මේ හරහා එන්ටර් කරන්න. ඉතින් මම add new sales order කියලා මම අලුතෙන් ඕඩර් එකක් එන්ටර් කරන්නම්. ඉතින් මගේ ෆෝන් නම්බරය මුලින්ම දානවා. ඊට පස්සේ මගේ නම ගහනවා. ඕඩර් රේට් එක අපිට තෝරන්න පුළුවන්. ඊට අමතරව දෙන ඩේට් එක තෝරන්න පුළුවන්. ඊට අමතරව වෙඩින් ඩේට් එක අපිට තෝරන්න පුළුවන්. සේල්ස්මන් කවුද කියලා තෝරන්න පුළුවන්. කියන්නේ මේ බිල් කරන කෙනා එතන හෝ නැත්නම් මේක කරන කෙනා. හරි. අපිට තෝරා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ ටික එන්ටර් කරගත්තට පස්සේ save bill details ටික කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පැනල් එකක් එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් අදාළ items select කරලා bill කිරීම ආරම්භ කරන්න. හරි. හරි. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ මම මේ ජෙන්ට්ස් ටේලර් ෂොප් එකක් තමයි උදාහරණයට අරන් තියෙන්නේ. කෝට් කලිසම් පිරිමෑගේ දුම්මානේ. ඉතින් මෙතනදී අපි වෙඩින් ෂූට් එකේදී ෆුල් ෂූට්, නැෂනල් ෂූට් ඒ වගේ ආදී වශයෙන් යනවා. ඉතින් මම මෙතනදී ෆුල් ෂූට් කියන එක සිලෙක්ට් කරොත් ඒ අර්ථය අපි සබ් අයිටම්ස් ටිකක් දාලා තිනවා. එතනින් මහාන අයිටම්ස් ටික මේ විදිහට අපිට පුළුවන් සිලෙක්ට් කරගන්න ඒ ෆුල් ෂූට් එකට අදාළව. එතකොට මෙන්න මෙතනදී මේක සමහර විට රෙන්ට් අවුට් එකකට යනවා නම් අපිට මේ නිව් රෙන්ට් අවුට් කියන ඔප්ෂන් එක යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේක නිව් රෙන්ට් අවුට් ලිස්ට් එකකට වෙනම ඇඩ් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු මේ අපි දෙන කස්ටමර්ට දෙන කෝඩ් එක නැවත රෙන්ට් අවුට් එකට යූස් කරනවා නම්. ඉතින් මෙතනදී අපි මේ ඔක්කොම ටික ටික කරලා මෙන්න මේ තුන තමයි මහන්නේ. මෙන්න මේ ෆුල් ෂූට් ඕඩර් රේට් කියලා මේ කස්ටමර්ට අපිට සම්පූර්ණ amount එක දාන්න පුළුවන්. මේ 10 යන දාලා අපිට add item කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ඒ item එක add වෙනවා. ඉතින් මෙතනදීම ඔබට පුළුවන් measurement ලබා ගැනීම ආරම්භ කරන්න. ඉතින් මෙන්න මෙතන තියෙන measurement කියන මේ බටන් එක ඔබලා කෝට් එකට දාලා measurement ටික මාක් කිරීම ආරම්භන්න පුළුවන්. අපි මෙතන designs වගේක් දාලා තියෙනවා. ඒ අදාළ design මේ විදිහට ක්ලික් කරලා මේ design මෙතෙන්ට add වෙන්න ඕනේ කියලා දාගන්න පුළුවන්. ඊට අමතරව measurement add කරන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට. අපි 10 box 10ක් දීලා තියෙනවා. මේවා අවශ්‍ය විදිහට ඔබට කස්ටමයිස් කරන්න පුළුවන් ඔබේ shop එකට ඕන විදිහට. රීමාක් එකක් දාගන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් එස්ටිමේට්ලි මේක අපිට කවද්ද දෙන්නේ කියලා අවශ්‍ය නම් දිනයක් දමා ගන්න. ඒකෙන් අපිට නෝට් එකක් එනවා මොකද්ද කියලා. ඊට පස්සේ සේව් කරාට පස්සේ නැවත සේල්ස් ඕඩර් එනවා. මේක මාක් වෙනවා. මේකේ මම මෙෂර්මන්ට් එන්ටර් කරා කියලා. ඉතින් මේ විදිහට සම්පූර්ණ ඩීටේල් එන්ටර් කරලා අවසානයේදී ඔබට පුළුවන් ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් මෙතන ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න. ඩිස්කවුන්ට් එක ලබා දීලා ඔබ ඇඩ්වාන්ස් එකක් වගේ ගන්නවා නම් ඇඩ්වාන්ස් amount එක දාලා මෙන්න මේක සේව් කරන්න පුළුවන්. ඊට අමතරව කස්ටමර්ට බිල් එකක් නොදී SMS එකක් විදිහටත් මේක යවීමේ හැකියාව තියෙනවා. මම සේව් කරොත් මෙන්න මේ ආකාරයට ඔබට print out එකක් පැමිණෙනවා. ඉතින් මේ print out එක කස්ටමර්ට ලබා දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කතා කරන්නම්. දැන් මේ විදිහට අපි සේල්ස් ඕඩර් එකක් දැම්මට පස්සේ මේ ඕඩර් එක අපි ටේල්ට ලබා දෙන්න ඕනේ. ඉතින් ටේල්ට ලබා දීමත් පොතකින් ලියලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ තියෙනවා measurement print කියලා ඔප්ෂන් එක.
මෙන්න මේ measurement print කියන option එකෙන් අදාළ order date එක select කරලා අදාළ product එක select කරා නම් select කරලා print දුන්නා නම් ඒ දවසට තියෙන measurement list එකේ print out එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට print out දීලා ඒ measurement එකත් එක්ක මොකද්ද මහන්න තියෙන්නේ කියලා මේ විදිහට කොළ කැල් ටික අපිට දෙන්න පුළුවන් අපේ tailorට. ඊට අමතරව මම තවත් දෙයක් කියන්නම්. දැන් ඉතින් ඔබ මේ විදිහට tailorගෙන් මහනවා මේක කට් කරන්න දෙනවා මේක කාටද දෙන්නේ මේක මොන ස්ටේටස් එකේ තියෙන්නේ කියලා ඔයාලට අප්ඩේට් කරන්න පුළුවන්. ඒ සඳහා මේ ඕඩර් ඉස්සරහා මෙන්න මේ වගේ බටන් එකක් තියෙනවා රතු පාට. මෙන්න මේකෙදි ඔබට පුළුවන් දැන් මේ කෝඩ් එක කාටද දෙන්නේ කියලා අප්ඩේට් කරගැනීමේ හැකියාව. ඊට අමතරව මේක මහලද මේකේ ස්ටේටස් එක මොකක්ද කියලා අප්ඩේට් කරගැනීමේ හැකියාවත් ඔයාලට මේක ඇතුළේදී තියෙනවා. ඉතින් ඒ දේවලුත් ඔබට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ සීට් එකේ සම්පූර්ණ විස්තරයක් ඔබට මෙන්න මේ Pro කියන බටන් එකෙන් print කරගන්න පුළුවන් මේ order එක සම්බන්ධ සම්පූර්ණ විස්තරය. ඊට අමතරව කස්ටමර් කතා කරොත් අර status කියන option එකෙන් ඔයාලට ඒක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මම ඔබට කිව්වා new rent out option එකේ කියන්නේ සමහර විට ඔබ මහාන කෝට් එක අලුත් rent out එකකට දෙනවා නම් new rent out එකෙන් ඒ අදාළ course ටික බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව order book කියන option එකෙන් ඔබට පුළුවන් අදාළ orders දෙන්න ඕන දවස මෙතන අපිට check කරගන්න. දැන් අපි delivery date එකක් දානවනේ. ඒ delivery date එකට අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ order එක දැන් දෙන්න ඕන දවසට delivery date එක දානවා. delivery date එක දවසට දෙන්න ඕන orders ටික ඔබට වෙනම check කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේක හරහා. හරිද? ඉතින් තව දෙයක් කතා කරනවා නම් ඊළඟට මේ sales order option එකට අමතරව අපේ තියෙනවා rent out option එක. මේ rent out option එක හරහා කෙරෙන්නේ ඔබේ ආයතනයේ course තියෙනවානේ. court rent out කරනවානේ. ඊට අමතරව ඇතුම් මොනවා rent out කරනවානේ. rent out option එක බලා ගැනීම කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔබට පුළුවන් මම rent out එකක් add කරන දේ සරලව පැහැදිලි කරන්නම්. add new rent out ගිහිල්ලා අපි අර වගේම කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක ගහලා මෙතන කස්ටමර්ගේ ඇඩ්‍රස් එකත් අවශ්‍ය නම් ගහලා NIC නම්බරය ගහ ගන්නත් පුළුවන්. හරි. කලින් ගහලා තියෙන යන ඔටෝමැටිකලි මෙතෙන්ට එනවා. ඊට අමතරව සූට් ටයිප් එක normal ද wedding ද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. රෙන්ට් එකට දෙන දවස තෝරන්න පුළුවන්. හරි. රිටර්න් එක දෙන දවස තෝරගන්න පුළුවන්. කියන්නේ ඒක අපෝ ගෙනත් දෙන්නේ කවද්ද කියලා. ඊට අමතරව සේල්ස්මන් තෝරලා අපි save bill details කරනවා කලින් වගේම. ඉතින් මෙතනදී අපි කලින් මේ ඔබගේ rent out items ටික enter කරනු ලබනවා. enter කරනවා කියන barcode එකට enter කරනවා. ඉතින් ඒ අදාළ barcode එක මේ විදිහට ගහලා ඔයාලට පුළුවන් ඒ item එක මෙතන දාගන්න. ඒ item එක යම් කිසි rent කරලා නම් ඒක rent කරලා තියෙන්නේ කාටද? ඒ ආදි වශයෙන් මේ ආකාරයට විස්තර බලා ගන්න පුළුවන්. හරි. මම වෙන item එකක් දාන්නම් මේ විදිහට. එතකොට ඔබට පේනවා selected barcode එක මේක එක color එක මේක size එක මේක සියල්ල පෙන්නනවා. ඊට අමතරව විස්තර දානවනේ ඔබට item creation එක දාගන්න පුළුවන්. මම ඒක පසුව පෙන්නන්න. ඊට අමතරව මේකේ විස්තර දාගන්න පුළුවන්. අමතරව මොනවා හරි මෙන්න මේ විදිහට අත දිග වැඩි කරන්න ඒ වගේ එකක් දාන්න පුළුවන්. ඊට අමතරව මේකේ ගාන දාගැනීමේ හැකියාව තියෙනවා. rent එකට දෙන ගාන. ඒක අපි manual දාලා තිනවා. ඔබට අවශ්‍ය විදිහට මේක customize කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට update වෙනවා rented කියලා. හරි. ඉතින් ඔබට ඒක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබ මේකට discount එකක් දෙනවා නම් මෙතන discount එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන advance amount එක සම්පූර්ණ amount එක ගන්නවා නම් එහෙමයි. ඒ ආකාරයට අපිට දාලා මේක enter කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඔය විදිහට enter කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. හරි. මම මෙතනදිත් ඔබට මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේකෙදි ඔබ NIC එක කස්ටමරෙන් ගන්නවා නම් NIC received කියන එක දාන්න පුළුවන්. එනතර ඩිපොසිට් එකක් කස්ටමරෙන් ගන්නවා නම් ඩිපොසිට් amount එකක් දාගන්න පුළුවන්. කස්ටමර් අපි මෙච්චර ඩිපොසිට් amount එකක් ගත්තා කියලා. මෙතනත් SMS ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. save and final bill කියන එක ක්ලික් කරාට පස්සේ ඔබට මෙතනදී මෙන්න මේ වගේ print out එකක් එනවා කස්ටමර්ට දෙන බිල. ඊට අමතරව ඔබට shop එකේ කෝඩ් එකේ ගහන්න වෙනම මෙන්න මේ වගේ print out එකක් ලබා ගන්න පුළුවන්. මේක ඊට පස්සේ print කරලා ඒක කෝඩ් එකේ ගසා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ rent out option එකේදී අපි අද දෙන්න තියෙන rent out එක මොනවද කියලා බලන්න ඕනොත් අපිට පුළුවන් rent book එක පාවිච්චි කරන්න. එතනදී අපිට පුළුවන් අදාළ දවස select කරලා දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න මේ date එක select කරමුකෝ February 6. ඒක filter කරාට පස්සේ ඒ දවසට දෙන්න ඕන rent outs ටික මොනවද කියලා
වෙන වෙනම පෙන්වනවා. අපිට ඒකෙන් ඒ දවසේ රෙන්ට් අවුට් එක චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. නැත්තම් පොත පෙරලා පෙන්නන්න ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අපි හිතමු අලුතෙන් අපි රෙන්ට් අයිටම් එකක් ඇඩ් කරන්න ඕනේ. ඒ සඳහා මේ ඇඩ් රෙන්ට් අයිටම් කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඒ සඳහා ඉතින් මෙතනදී ඔබට අපි දීලා තියෙනවා රෙන්ට් අයිටම් එකක් ඇඩ් කරද්දී බාකෝඩ් එකක්, කලර් එක, සයිස් එක සහ ඩිස්ක්‍රිප්ෂන් එකක් දීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් ඊට අමතරව රෙන්ට් අවුට් එකේ අපිට තියෙනවා දැන් කස්ටමර් කෙනෙක් ආපු කෝඩ් එකක් ගෙනාවා කියමුකෝ. මේ තියෙන අපි දාපු කෝඩ් ඕඩර්ස් ටික. ඉතින් මෙතනදී not return කියලා ඔක්කොම තියෙන්නේ. ඉතින් රිටර්න් කරන්න ආවොත් මේ රිටර්න් කියලා අප්ඩේට් වෙන්න ඕනේ. ඉතින් එතනදී යූස් කරන්න පුළුවන් රෙන්ට් රිටර්න් කියන ඔප්ෂන් එක. ඉතින් රෙන්ට් රිටර්න් කියන ඔප්ෂන් එකේදී ඔබට අදාළ බාරකෝඩ් එක කස්ටමර් ගෙනාවට පස්සේ ගැහුවට පස්සේ ඒ කස්ටමර්ට අදාළ විස්තර පෙන්නනවා. මේ ඩිපොසිට් amount එකක් අපි ගත්තා. ඒකත් අපි ගාව තියෙනවා. තව බැලන්ස් එක 1400ක් ගෙවන්න තියලා කියලා පෙන්නනවා. ඉතින් බැලන්ස් එක ගෙවන්න ඔයාලට payments කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. එතනදී payments ඔප්ෂන් එක යූස් කරලා rent කියන එක සිලෙක්ට් කරලා අපිට අදාළ rent number එක ගහන්න පුළුවන්. හරි. මෙතනදී rent number එක වෙන්නේ 33 ගහලා අපිට පුළුවන් ආපහු වෙන payment එක අරගෙන ඒ බැලන්ස් එක ක්ලෝස් කරලා ඊට පස්සේ උනා මේකේ ප්‍රීප්‍රින්ට් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ අයිටම් එක නැවත මම චෙක් කරොත් බැලන්ස් එකක් නැහැ කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන අයිටම් එක රිටර්න් කරන්න පුළුවන් ගෙනාවට පස්සේ. ඉතින් එතකොට මෙතනදී රෙන්ට් අවුට් වලට ගියොත් ඔයාලට පේන්නේ නැති මේක රිටර්න් කියලා අප්ඩේට් වෙනවා. එතකොට නැවත ඒක ස්ටොක් එකට එනවා. ඊට අමතරව රෙන්ට් අවුට් එකේ අපි තව report එකක් තියෙනවා overdue rent කියලා. ඉතින් මෙන්න මේක හරහා ඔබට පුළුවන් දැනට rent return date එක පරක්කු වෙලා තියෙන costs ටික මොනවද කියලා වෙනම report එකක් ගන්න මේ අවශ්‍ය නම් ඔබට ඕන විදිහට customize කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් ඊට අමතරව මේකේ payments කියන option එක ඔබ දන්නවා payment ගන්න පුළුවන් balance payment එක. අපි cash book කියලා option එකක් දීලා තියෙනවා. මේ cash book option එකේදී ඒ දවසේ ආපු cash ටික card වලින් ආපු income ටික ඒ සියල්ල බලාගෙන මේ හැකියාව තියෙනවා. ඊට අමතරව cash book එකේ print out එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබට දවසේ යන වියදම් ආදී enter කිරීමේ හැකියාව ඔබට මෙතන තියෙනවා. හරි. ඉතින් ඊට අමතරව day end කියලා option එකක් තියෙනවා. day end option එකේදී දවසේ අවසානයේ අපිට ක්ලෝස් කරන්න පුළුවන්. මේක දවස අවසන් කරද්දී ඒ ෂොප් එකේ අයිතිකාරයාට මැසේජ් එකක් යොමු වෙනවා. දවසේ කොහොමද සේල්ස් එක උනේ, මොනවද සේල්ස් එක උනේ කියලා. හරි. ඉතින් මේ ටික තමයි අපේ සිස්ටම් එකේ ෆීචර්ස් විදිහට තියෙන්නේ. තවත් අමතර දේවල් මේකට ඇඩ් කරගෙන තවත් ඔයාලට කස්ටමයිස් කරගැනීමේ හැකියාව තියෙනවා ඔබේ වමනාවන් අනුව. ඉතින් මේ ටික තමයි මේන්ලි තියෙන ෆීචර්ස් ටික. හරි. ඔබට බොහොම ස්තුතියි.